උදාවන හැම දවසකම සුභ දැනගන්න. අද දවස අද 2014 ජූලි මාසේ 16 වෙනි බුධ දින බදාද දවස. සූර්යෝදය 6:02ට. නැගත සියාවස නැගත 7:03 වෙනකන් තියෙනවා. ඊට පස්සේ පුව පුටුප කියන නැගත. මරු ඉන්නේ නිදිතේ. රාහු කාලේ 12:02ට. 1:32 දක්වා එක තියෙනවා. වර්ණේ අඳුරු කොළ බෑය. අද එකක් කියන්න තියෙනවා. 16 වෙනි බදාදා. රැට ඔය කුම්භයේ ඉන්න චන්ද්‍රයා මීනට යනවා. ලග්න 12ට මොක පොදුයි. මේෂ ලග්නය. අද නරක දවසක් නෙමෙයි. මේ සතියේ මෙහෙමයි. නරක දවසක් නෙමෙයි. අඟහරු ග්‍රහයා 7 ඉන්න සෙන්සුරුත් එක්ක කවුද? ඔය දෙන්න සතුරු තමයි. සතුරුන්ට ඔය එක්ක වීම නරක නැහැ. සෙන්සුරුත් ක්‍රූරේ අඟහරු ක්‍රූරේ දෙන්නම ඉන්න කේන්ද්‍ර ස්ථානවල. විශේෂය තියෙන සෙන්සුරු ග්‍රහය උච්ච වෙලා යන්නේ. ශරීර සෞඛ්‍යයට ප්‍රශ්නයක් එන්නේ නැහැ. සතුරු පිළිබඳව නම් ප්‍රශ්න එනවා. නිෂ්කාරණේ ඉදිරිවාදුකාරයෝ ඇති වෙනවා. ඒ තමන් හිරිහර කරා හින්දා නොවේයි. ඊර්ෂ්‍යාව ඔකට තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඒ පිළිබඳව වැඩි අවධානය යන්න තමන්ට තමන්ගේ සහෝදරින් ඒවා මැඩපවත්තන්න උදව් ලැබේවි. වෘෂභ ලග්නය. උසස් අධ්‍යාපනයට විදේශගත වන්න බලාපොරොත්තු වෙනවා නම් වෘෂභ ලග්නේ පිළිදෙලා. අද සතුටුදායක ආරංචියක් ඒවි. වීසා හම්බ වුණායි, සල්ලි පාස් වුණායි, ඒ සඳහා අවශ්‍ය මූලික විභාග වලින් සමත් වුණායි කියන ආරංචි ඒවිය. මිථුන ලග්නය. අද සිතේ සතුට සාමයේ සැනසීම සාමකාමී බව තියෙවි. ඒකත් හරි ලොකුයිනේ. ඒක තියෙනවා නම් ප්‍රීතියෙන් වැඩ කරතයි. බොහොම සංසුන්ව වැඩ කරගෙන යතයි. ධනෙ පිළිබඳවත් ඒ කියන්නේ වැරද්දක් නැහැ. බ්‍රහස්පති ග්‍රහය ධනස්ථානයේ උච්ච වෙලා ඉන්නවා. ශරීර සෞඛ්‍ය ගැන කියන්න තරමේ වැරද්දක් නැහැ. සෙන්සුරු ඉන්නවා තමයි පස්සෙන් ඉන්නට උච්ච වෙලා ඉන්නේ. කටක ලග්නය. කාටකට නම් හරිම හොඳයි. හිතේ සතුට සාමයේ සැනසීම තියෙවි. අයවැය ගැන නම් ඉතින් ටිකක් හොඳ සුබවාදී අතර හැරලා ඉඩකඩම් පිළිබඳව ප්‍රශ්න වලට මැදි වෙලා ඉන්නවනම් ටිකක් බ්‍රේක් එකට තියාගෙන යන්න. පල්ලම් පොල්ලට ඒ ගැට ගහපු ලණුවට කකුල තියාගෙන යන්න. මට බයයි මෙතනදී අතිධාවනකාරී වෙයිද කියලා. තෝන් ලණුව අහන්න නැතුව යයිද කියලා. ඒකින්ද ඒක හිතේ තියාගෙන කටකල කරන අනිත් හැම එකටම හොඳයි. සිංහ ලග්නය. අයවැය නම් බොහොම හොඳයි. අද අවශ්‍ය දියට පමණක් වේදන් ඒ සහෝදර සහෝදරයන්ගේ උදව් උපදව ලැබේ. ගෙදර දොරේ කටයුතු සතුටින් සාමයෙන් සැනසීමෙන් වැඩ කරගෙන යාවි. විවාහ අපේක්ෂක කටයුතු අද නරක දවසක් නෙමෙයි. කන්‍යා ලග්නය. අයවැය හොඳයි. රැකී ආරක්ෂා කරන ස්ථානේ හොඳයි. අධ්‍යාපනය කරන කට්ටියට හොඳයි. ධනියත් හොඳයි. අද රණ්ඩුවට යන දවසක් නෙමෙයි. හිතේ එහෙම ආවේගකාරී සිතුවිලි පැනනගෙන දවසක් නොවේයි. ඒකින්ද අයිනක් අල්ලාගෙන තමන්ගේ වැඩපලේ කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් දවසක්. තුලා ලග්නය. රැකී ආරක්ෂා පිළිබඳව ඉතා හොඳයි. අයවැය ගැන කියන්න වැරද්දක් නැහැ. තමා පිළිබඳ නිවැරදි තක්සේරුවක් අද කරගත හැකියි. ඒකට පූර්වය කළා වූ පුණ්‍ය ශක්තියක් නැගී සිටිනවා. හැබැයි දරුවෝ පුණ්‍ය ශක්තිය නැගී සිටින අපි ධම්මේ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙනකොට තමයි ධර්ම ශක්තිය නැගී සිටින්නේ. දස දුෂ්චත දස අකටයුතුකම් කරනකොට ධර්මයේ පූර්වය කළා වූ පුණ්‍ය ශක්තිය නැගී සිටින්නේ. ඒක හිතේ තියාගෙන පූර්වය කළා වූ පුණ්‍ය ශක්තිය නැගිටින්න ඉඩ හරියි. වෘශ්චික ලග්නය. අධ්‍යාපනයේ කට්ටිය ගැන තමයි වැඩිපුරම කියන්න තියෙන්නේ. අද විදේශ අධ්‍යාපන ලැබෙන කට්ටියන් බොහෝම හොඳයි. ඉඩකඩම් පවුලේ ප්‍රශ්න මොකක්වත් අද නැහැ. සතුරු එහෙම නැගී සිටින්නේ නැහැ. ධනු ලග්නය. ඊයේ කියපු ටික මතකේ. නිකරුණේ සතුරු ඇති වෙන්න ඉඩ තියෙනවා. තමන්ගේ කරන කියන කටයුතු සම්බන්ධයෙන් තමයි එහෙම ඇති වෙන්නේ. නැතුව තමන් ගෝරියට ගිහිල්ලා තමන් යුද්ධ ප්‍රකාශ කරලා නෙමෙයි. අහක යන කුණු තමන්ගේ ඇඟට වැටෙන දවස. කාකතාලීය දෝෂෙට අහු වෙන වැඩ කරන්න එපා. මකර ලග්නය. ලග්නාධිපති සෙන්සුරු ග්‍රහය 10 වෙනි ඉන්නවා. ජූලි 21 වෙනිදා එයා වක්‍ර භවයෙන් මිදෙනවා. අන්න එදාට තමයි කිරිබත් කන්න පුළුවන්. මොකද සෙන්සුරු වක්‍රයට යනකොට ටිකක් නේ බ්‍රේක් වැඩි වෙදී යන්නේ. ඒකෙන් මිදුන ගමන් වැඩක් නැහැ කියලා. බ්‍රහස්පති ග්‍රහය ඉන්න 7. උතර ගෙදර දොරේ සතුට සාමයේ සැනසීම ප්‍රීතිය උතුරලා යාවි. විදේශ ගමන් බීමක්. ලංකාව තුල ගමන් බීමක්. හරියට සෙට් වේවි. Tamanට ඊර්ෂ්‍යාකාරවත් අඩු වෙන එකක් නැහැ. කුම්භ ලග්නය. සතුරු ගැන අද අහන්නවත් වෙන්නේ නැහැ. සතුටින් සාමයෙන් ප්‍රීතියයි. හැබැයි රජු අද දවසේ ගඟේ වැවේ මූදේ නාන්න නම් යන්න එපා. අඩමාන ගමන් බිමන් යන්න එපා. වැඩිපුර පරිස්සමින් ඉන්න. මීන ලග්නය.
එච්චරම හානිදායක තත්වයකට එන්නේ නැහැ. මන්ද සුඛස්ථානයේ බ්‍රහස්පති ග්‍රහය උච්ච වෙලා යනවා. නැත්තම් සෙන්සුරු වටේ යනකොට ටොකක් හරි යනිනවා. අනිත් බෑ. බ්‍රහස්පති ඉන්නවා. ලග්නාධිපතිනේ ඔය. පවුලේ සාමය ගැන පොඩ්ඩක් ඔළුවේ කෙරවලක තියාගෙන යන්න. අනවශ්‍ය වචන පාවිච්චි කරලා කල්පනා නොකර වැඩ කරලා ගෙදර සාමය බිඳෙන්න අද ඉඩ තියෙනවා. විශේෂයෙන් හවස් භාගෙ වෙනකොට. ඒක තියාගෙන ගියොත් දිනෝ. ඒ ජෝතිර්වේදී විද්‍යාපති චන්ද්‍රභාරති මහතා. උදාවන හැම දවසකම සුභ දැනගන්න. අද දවස